ඔයගොල්ලෝ දවස් 7කින් මේක එළියට යන්න කියලා තියෙනවා. මේක මොන මගලක්ද මේක? මෙහෙම කරන එක. මේ කම්පැනි කාර්යය කරන වැඩ. මේක ஜனாதிபதிතුமா බලන්න ඕන. இந்தியா வீடு திட்டங்கள் போன்றவற்றின் வீட்டு திட்டங்களை பெற்றுக்கொண்ட மக்கள் இன்று வெளியே போக வேண்டும் என்று ஒரு சட்டத்தை கொண்டு வந்திருக்கிற ஒரு கடிதத்தை அனுப்பியிருக்கின்றார்கள். அதோடு மட்டுமல்லாமல் தோட்டத்திலே இருக்கின்ற பெரியவர்கள் இன்று வயசாகி இருக்கின்றார்கள், பென்ஷன் எடுத்திருக்கின்றார்கள். அவருடைய பிள்ளைகள் அந்த வீட்டிலே இருக்கிறதுல என்ன ஆட்சேபனை? அப்படின்னா இவர்களுக்கு வீடே கிடையாதா? வீடே கொடுக்க மாட்டீங்களா? මම ආන්නේ දැන් මේගොල්ලෝ වතුවල වැඩ කරලා මෙච්චර දවස් ඉඳලා අවුරුදු 200ක් මේ වත්තට වැඩ කරලා දැන් ඒගොල්ලෝ කියනවා මේ තාත්තලා පෙන්ෂන් ගත්තා ඒකෙන්ද පුතාලා දුවලාට මේ ගේ දෙන්න බෑ. ඔයගොල්ලෝ දවස් 7කින් මේක එළියට යන්න කියලා තියෙනවා. මේක මොන මගලක්ද මේක? මෙහෙම කරන එක. මේ කම්පැනි කාර්යය කරන වැඩ. මේක ජනාධිපතිතුමා බලන්න ඕන. මම මේකන උදේ අපේ ඩිපුටි මිනිස්ටර් සුන්දරලිංගම් කාව මේක ගිහිලා කතා කරලා ආවා. එතුමා කිව්වා වහාම මේකට පිළිවෙලක් කරන් දෙන්නම් කියලා. ඉතින් මේක මොන මිහිලුවද මේක? සම්පූර්ණ මේක වැරදි කියලා මම හිතනවා. දැන් වතුවල දීලා තියෙනවා ලබුකල එස්ටේට් එක. වෙස්ට් රෝඩ් එස්ටේට් එක රූම්ස් 500කට වැඩිය හදන්න හොටලයක් තියෙනවා. හොටෙල්ස් හදනවා. නානෝය ටී සෙන්ටර්, රදල ටී සෙන්ටර්, තලවාකලේ ටී සෙන්ටර්, සෙන්ටයර් ටී සෙන්ටර්, ටී කප් සෙන්ටර් කියලා අක්කර ගානක් අරගෙන ඒක දිනු කරනවා. වත්තට වැඩ කරපු කට්ටියට අර පර්චස් 4 පාකින් හදපු ගෙවල් ටික හයින් කරලා යන්න කියලා කියනවා. මේක සුදුසුද? මේක ඔබතුමාලගේ ආණ්ඩුව මම කියන්නේ මේ ඊයේ පෙරේද තමයි මේ ලියුම ඇවිල්ලා තියෙන්නේ 13/6 කියන්නේ ගිය මාසේ. ඉතින් මේ වගේ ලියුමක් එනකොට අපි අවදානම ඉන්න ඕන. අපිට අපි එළියට දාලා ඔයගොල්ලෝ මොනවද කරන්න යන්නේ? ඒ කියන්නේ අපි එළියට දානවා රයිට්. දවස් 7කින් එළියට දානවා. එළියට දාලා මොනවද කරන්න යන්නේ? වෙන මිනිස්සු ගෙන්නලා පදිංචි කරනවා. ඒකටද මේ ආණ්ඩුවේ ඉන්නේ? පර්චස් දාලා දෙන්නම් කියලා මේකද අපිට පොරොන්දුනේ? මේක හරි බදයක්. මේක මම කරන්න එපා. ජනාධිපතිතුමා මේක කරන්න එපා. ඔබතුමා හැටන් ප්‍රකාශය කිව්වේ පර්චස් 10ක් දෙන්නම් කියලා. වත්තේ වැඩ කරනවා වත්තේ වැඩ නැති අයටත් දෙනවා කිව්වා. දැන් අයි මොකද මේම කරන්නේ? මේක සම්පූර්ණ වැරදි. මේක මෙහෙම එනවා නම් මේ වතුවල මිනිස්සු මේක පාරට බැලලා මේක ලොකු කලබලයක් එන්න ඉඩ තියෙනවා. ඒකෙන්ද මේකට ඉඩ දෙන්න එපා. මම හිතන්නේ මම සුන්දරලිංගම් ගරු ඇමතුමාගේ විශ්වාසයක් තියෙනවා. එදා උදේම යා කතා කරා සෙක්‍රටරි කතා කරලා ඒ කම්පැනිටත් කිව්වා මේම කරන්න එපා කියලා. ඒක කම්පැනිය තමයි වෙලා තියෙන්නේ. කැල්නිවැලි ප්ලාන්ටේෂන්. මේකෙන් තමයි රාජදුර ඉන්නේ ලොක්කා. ඒ කම්පැනි තමයි මේක වෙලා තියෙන්නේ. ඒකෙන්ද කරුණා කරලා මේක නවත්තලා මේ මිනිසුන්ට පදිංචි වෙන්න ඉඩ දෙන්න කියලා කියනවා. දැන් මේ මිනිස්සු කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට ඡන්දේ දානවානේ. ඡන්දේ දානකොට ඡන්දේ ඉල්ලනකොට ඡන්දේ ඒවලට හම්බ වෙනවා නා. අයි මේ මිනිස්සු එළියට දාන්න යන්නේ.